ඔන්න ඉතින් අන්තිම මොහොතේ අපි ගියා shopping. අලුත් අවුරුද්දට ඇඳුමක් ගන්න තමයි මට යන්න උනේ. මොකද පහුගිය කාලේ දිගටම වැඩ අලුත් අවුරුද්දට ඇඳුමක් ගන්න එකත් අමතක වුණා. ඒත් ඉතින් අන්තිම මොහොතේ තමයි මතක් වෙන්නේ අවුරුද්දෙන් පස්සේ අලුත් ඇඳුමක් ඇඳන් යන්න ඕනේ නේද කියලා. ඉතින් මං හිතුවා කිරිබත්ජඩ තිලකවර්ධනයකට ගිහිල්ලා මහපු බ්ලවුස් එකකුයි සාරියකුයි කොහොම හරි අරන් එනවා කියලා. ඉතින් සෙනග මග ඇරගෙන පොඩ්ඩක් පාරේ පාළු පැත්තකින් තමයි මේ යන්නේ. ඇත්තම කියනවා නම් කිරිබත්ජඩ තිලකවර්ධන එකයි කැන්ඩි එකයි තමයි හැම කෙනෙක්ම කොහොම හරි පොර කකා යන්නේ. අනිත් තැන් පාළුවට ගිහලා මේ පේනවනේ මේ කිරිබත්ජඩ තිලකවර්ධන එක කිට්ටුවම තමයි. හැබැයි මේ හරිය කවුරුවත්ම වැඩිය ගැවසෙන්නෙත් නැහැ. ඔන්න බලන්නකෝ තව ටිකක් ඉස්සරහට ගියාම කොහොමද දත්තේ කියලා. අපි දෙන්න ඉතින් බොහොම අමාරුවෙන් ගිහිල්ලා හැබැයි අවශ්‍ය වෙලා තිබුණ දේ කොහොම හරි අරගෙන අපේ වැඩේ කරගත්තා. හැබැයි වීඩියෝ කරන්න නම් ලේසි වුණෙත් නැහැ. අනිත් එක සෑහෙන සෙනගක් ඉන්නවා. ඉතින් මේ මග පාර දෙපැත්ත තමයි මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තේ. තිලකවර්ධනයක ඇතුලේ නම් ඇඟිල්ලක් ගහන්න තරමකටවත් ඉඩක් තිබුණේ නැහැ. බොහොම අමාරුවෙන් පැය 3ක් විතර දඟලලා එක ඇඳුම් සෙට් එකක් අරන් තමයි එළියට බැස්සේ. හොඳටම ඇති වුණා පුදුම රසණයක් එළියේ. හැමදාම අවුරුද්ද එන්න කලින් හිතනවා කවදාවත් ওই විදියට shopping යන්නේ නැහැ කියලා. ඒ වුණාට අන්තිම මොහොතේ කොහොම හරි ඒක සෙට් වෙනවා. දැන් මේ පාරේ එහා පැත්තට පැන ගන්න බැරුව තමයි මේ දඟලන්නේ. මේ එහා පැත්තේ තමයි තිලකවර්ධන එක තියෙන්නේ. පොලිසිය ට්‍රැෆික් මහතුරු මොනතරම් කරදරයක්ද මේ වෙලාවේ විඳින්නේ කියලා තේරෙන්නේ මෙතෙන්දි තමයි ඉතින්. පව් ඇත්තටම. තිලකවර්ධනයක ඇතුලේ ඔන්න ඔය චුට්ට තමයි විතරයි අපිට මේ වීඩියෝ කරගන්න හම්බ වුණේ. ඉතින් බලමු කොන්න ගෙදර ඇවිල්ලා ඇඳුම් ටික ගත්තේ මොනවද කියලා පොඩ්ඩක් බලන්න හදන්නේ. ඔන්න බලමු මොනවද ගත්තේ කියලා. ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන්. මේ තමයි මම ගත්ත සාරි බ්ලවුස් එක. ඇත්තටම මම තිලකවර්ධනයට යන්නේ නැහැ. ගියේ මේ සාරි බ්ලවුස් එකක් ගන්න. එතන විතරයි මට හිතට ඇල්ලෙන විදිහ. ඉතින් මගේ හිතට හරියන විදිහට සාරි බ්ලවුස් එකක් ඇත්තටම හම්බ වුණා. මේකේ ගාන බැලුවත් ඉතින් ඇත්තටම සාධාරණයි. මොකද සාරි බ්ලවුස් එකක් මහන්නම දැන් 1500කට කිට්ටුව යනවා. ඒ වගේම රෙදි ලයිනින් මේ ඔක්කොමටත් එක රුපියල් 3000ක්වත් යනවා. මම 2500ක්වත් අඩුම ගානේ යනවා. ඉතින් මේකට 1700ක් වගේ ගාණක් ගියේ. මේ සාරිය බ්ලවුස් එක අරගෙන බ්ලවුස් එකට මැච් වෙන්න තමයි සාරිය ගත්තේ. සාරියත් සාමාන්‍ය ඉතින් ගාණක් වුණා. හැබැයි වෙලාවේ හැටියට මට ඒක わてのは
ඉතින් මම කියලා ගත්තේ ඔය සාරියයි සාරි බ්ලවුස් එකයි විතරමයි. ඒත් එක්කම මම පහුගිය දවසක ගෙන්න ගත්ත තෙමු ඕඩර් එක සාරි බ්‍රෝච් වගේක් ගෙන්නගෙන තිබුණා. ඒ ඕඩරෙත් මගේ සාරි බ්‍රෝච් එක නම් මට ඇත්තටම ලස්සනයි කියලා හිතුණා. හැබැයි මම පොඩි කැමරා එකක් ගත්තා CCTV කැමරා එකක්. ඒක වැඩ කරන්නේ නැහැ. ඒක රිටර්න් කරන්න වුණා. ඉතින් මං හිතාගත්තා ආයෙත් දැන් මං ගන්නෙ නැහැ කියලා හිතලා මේකත් ගෙන්න ගත්තේ. ඒත් මට ඕන කරන එක හරියට ආවේ නැහැ. ඉතින් මං ආයෙ නම් ගන්නෙ නැහැ කියලා හිතාගත්තා. මේකත් මං එතනින් ගත්තේ. ඒකත් තෙමු එකෙන් ගෙන්න ගත්තේ. ඒක නම් ඉතින් කමක් නැහැ. මකුළු දැල් පිහින්න, දූවිලි පිහින්න වගේ දේවල් වලට හොඳයි. ඉතින් මට ඕනම කරන දේ නම් මට හරියට ඒක වැඩ කරන්නේ නැහැ. ඇත්තට මේක මම රිටර්න් කරා. මං හිතන්නේ මෙහි ලංකාවෙන් කොහේ හරි වෙළඳ කඩේකට ගිහිල්ලා හොයලා බලලා ගන්න එක ඊට වඩා හොඳයි. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටිය ඔයාලා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.